අද අපි උදේ පාන්දරම එළියට ගියා. ඒක නිසා ලොකු දේවල් හදන්න වෙලාවක් නැහැනේ. රසම රස සෑන්ඩ්විච් එකක් බොහොම ඉක්මනට හදාගෙන තමයි අරගෙන ගියේ. ඔයාලත් බලන්නකෝ. try කරලා මේ විදිහට හදන්න. චිකන් ටික මේ විදිහට පෑන් එකට දාලා ඒකේ තියෙන වතුරෙන්ම තැම්බෙන්න තියන්න ඕනේ. හොඳට තැම්බුණාට පස්සේ ඒකට තෙල් මේස හැන්ද දෙකක් විතර එකතු කරන්න පුළුවන්. පොඩ්ඩක් fry කරගෙන ඊට පස්සේ අපි කපාගත්ත සුදු ලුණු, අවමිරිස් එහෙම ඒකට එකතු කරගමු. ඊට පස්සේ රස බලලා ලුණු ටිකක් එකතු කරගන්න. මේක සැර වෙන්න ඕන නිසා මම නම් කෑලි මිරිස් ටිකකුත් එකතු කරගත්තා. අන්තිමටම කැරට් ටික එකතු කරගන්න ඕනි. මොකද ඒක ටිකක් අමුවෙන් තියුණම තමයි රස. අපි දැන් බලමුකෝ සෑන්ඩ්විච් එක කොහොමද හදාගන්නේ කියලා. මේ රොටිය හතරට නවල ඉවරලා හතරෙන් එකක් එක පැත්තක් කපා ගන්න ඕනි. මම මේකට පාවිච්චි කරලා තියෙන්නේ garlic sauce, mozzarella cheese, lettuce, හදාගත්ත chicken paste එක. එකින් එක මේ විදියට තියලා ඉවරලා නවා ගනිමු. මොසරෙල්ලා චීස් ටිකක් එකතු කරන්න ඕන ලේයර් එකකින් ලේයර් එකට වගේ. මොකද එතකොට හොඳට ඇලිලා තියෙනවා. වැඩිපුර සැර වුණ අයට මම පොඩ්ඩක් කලින් හදාගනිමු chili paste එකකින් ටිකකුත් එකතු කරා. සෑන්ඩ්විච් එක හදාගෙන මේ විදිහට පෑන් එකේ තියලා දෙපැත්ත පොඩ්ඩක් රත් කරගන්න. ඔන්න ඉතින් මේ විදිහට බොහොම ඉක්මනින් රොටි 12ක්ම හදාගත්තා මම. ඔයාලා try කරලා බලන්නකෝ. ආයෙත් එන්නම් අලුත් දෙයක් අරගෙන. එහෙමනම් subscribe කරන්න, like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. Thank you ඔයාලට.